තුන් දෙනාටම අහගන්න. ඔක්කොම ටික ඉන්නේ හිරේ. එතකොට සැරෙන් සැරේ තමයි එළියට එන්නේ. හරිද? ඔක්කොම ඉන්නේ හිරේ සැරෙන් සැරේ එළියට එන්නේ. හිරේ පිටියේම ඔළුව වන්නවා. ඊට පස්සේ ඔළුව එන්නාම මැරෙනවා යා. හරිද? ඔළුව එන්නාම රේස් කියලා කියන්නේ ඔළුව එන්නාම මැරෙනවා. මැරුණාට පස්සේ තමයි ඉක්මනට මේ වැඩ ගන්නවා. එයා ඔළුව එන්න මැරුණාම එයාගෙන් ගන්න වැඩ ඉක්මනට එයාගෙන් ගන්නවා. එයාමද ගන්නේ නැත්නම් මම කපුලා. එයාම ගන්න එයාගෙන් අපි වැඩ ගන්නවා. කොල් කෙරිය. පුවා. නෑ. ගිරිකුරු. පස් දෙනෙක් ගමනක් යනවා. හැබැයි 4 දෙනාටයි ඇස් පේන්නේ, 4 දෙනාටයි කන් ඇහෙන්නේ, 4 දෙනාටයි කතා කරන්න පුළුවන්. මොකද? ස්ටාර්ට්. හරකා. ගමනක් කරනවා කියන්නේ බාල්යක්ද ඒක? ඉතින් ගමනක් යන්නේ. කවුද අපිය දෙන්නේ? එහෙම තේරෙන්නේ ඉතින් කියන්නේ අපරාධයෙන් තේරෙන්නේ කියන්නේ. පස් දෙනෙක් ගමනක් යනවා දෙන්නට කන් ඇහෙන්නේ. ඔවින්ද. නගිනවා, ගහනවා, මිරිකනවා, යනවා. බයික් එක මචං බයික් නගිනවා හරි බයික් එක මිරිකනවා යනවා. අපි නම් ඉස්සරහින් තියෙනවා, සමනලයාගේ මැද්දෙන් තියෙනවා, නයනක දෙපැත්තෙන් තියෙනවා. බල්ලෝ ඔකගේ පොඩි ළමෙක්ගෙන් හැමෝම ඊට ඇහුන්නේ මොකද්ද හරියගේ මුල ඉස්සරහා තියෙනවා. නරියාගේ ඉස්සරහා තියෙනවා, සමනලයාගේ මැද තියෙනවා, නයනක දෙපැත්තේ තියෙනවා. නයිනාගේ ඔව් දෙපැත්තේ තියෙනවා. නහය කොහෙද බන්න නයනාගේ දෙපැත්තේ මොනවද එක ගත්තද? ඔව්. නහය විනහය හරි කියන්න හන්දේ කොටේ කන් දෙක නයනාගේ දෙපැත්තේ කන් දෙක බලපන් නයනාගේ දෙපැත්තේ කන් දෙක වෙලාව තියනවා වෙලාව කපුල් හතරයි. ඇවිදින්නේ නෑ. පිට තියෙනවා. නිදාගන්නේ නෑ. මේසේ ඇවිදිනවා කකුල් නෑ, අඬනවා ඇස් නෑ, සැර දානවා කට නෑ. හරි ස්ටාර්ට්. කියන්නේ අපි නම් දුන් දෙනාම අඬනවා ඇස් නෑ, ඇවිදිනවා කකුල් නෑ, සැර දානවා කට නෑ. මිරිස් විසි ගණන්ද කොහෙද යන්නේ? නෑ. හරියට මේ මේව කරන්න බෑ. වලාකුළු. ඇවිදිනවා කකුල් නෑ, ඇවිදිනවා පාවෙනවනේ. අඬනවා වහිනවනේ. එන්න අයියන් ගොඩ වෙනවා කට නෑ.